අපි මේ අයියේ එකම සාමියක් වුණා. අපි හරි වාසනාවන්තයි මේ ඒ වගේ විනාඩි කිහිපයක් මෙහෙම සියසින් දැක බලා ගන්න. ඒක විඳින්න. සංකයියේ ඔව්. ඌගේ වැඩේ දැන් සංකත් කිව්වා වගේ මේ නිර්මාණය 2000
9 හෝ 10 තමයි එන්නේ වේදිකාවට. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ උපහාර උළෙලකට තමයි එතුමා ඉතින් මෙලඩි ෆැක්ටරියක්නේ. නමුත් පොඩි ඩ්‍රැමටික් විදිහේ ගීතයක් ඕන වෙලා එතුමා මං හිතන්නේ සාකච්ඡා කරන අතරේ අපේ මහාචාර්ය ආරියරත්න කළුවරච්චි මැතිතුන්ට කතා කරපුවම මේ කෝලන් සම්ප්‍රදායන මේ පණික් කලේ එහෙම නැත්නම් රජුවන්ගේ පණිවිඩ ගෙනියන කෙනා. එතකොට එයාගේ එනොන්චියක්ක තමයි පවුල. හැබැයි මෙයා හරි ශෘංගාරාත්මකයි. ඉතින් ලෙන්චිනාට තමයි වැඩිපුර හිත. ওই කැරක්ටරේ ගැන එහෙම කියනකොට සපු අයියා ගීතේ ලියනවා. කුමාරදාස අප්‍රාන්තරි ලියනවා. අර ටෙලිෆෝන් එකේ අහනකොට මෙයා ලියනවා. ඒකම රෝහණ මහත්තයා රෝහණ අයියා මෙලඩිය දානවා. ඊට පස්සේ මට වාසනාව ලැබෙන රොඩ්නි මල්ලි ඇවිල්ලා මේක වොයිස් කරපංකෝ කියලා. ඉතින් මම ඒ කුමාරේ එක වරුවෙන් හැදිච්ච ගීතයක්. ඉතින් එහෙම තිබුණා. ඉතින් මෑතකදී ටිකක් ජනප්‍රිය. ඒක මම හිතනවා මේ අපේ නේද ගෑනමයි තුන් දෙනා එකට ඒ අවශ්‍ය පරිම සාධාරණයක් කරා සංකයි කමෙන්ට් එකක් දෙන්න ප්‍රියන්තයිගෙන තෝනේ සංකයි වර්ගෙන් මම මේ කමෙන්ට් එක ගන්නේ තරුණ පරම්පරාවේ නියෝජනයක් සහ ඇත්තටම මේ පරම්පරාවත් එක්ක අපිට මේ වාඩි වෙන්න ලැබෙන එකත් පිනක්නේ. යාසංග මම ඇත්තටම කල්පනා කර හිටියේ ඒ කියන්නේ ඇත්තටම වාට හිතිච්ච දේ තමයි මටත් හිතෙන්නේ. ඒ කියන්නේ අපි කොච්චර වාසනාවන්තයිද කියලා. ඒ කියන්නේ මේ ඔය ටැලන්ට් එක කියන එක ඇත්තටම මේ ඒක හැමෝටම හම්බෙන්නේ නෑනේ. ඒ ටැලන්ට් එක අපේ දූපත ඇතුලේ හරි පුදුම විදියට සූක්ෂම විදියට අපේ මිනිස්සුන්ට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දූපතෙන් එළියට යනකොට ඇත්තටම අපේ પાස්පෝර්ට් එකට කිසිම වටිනාකමක් නෑනේ අසංක. හැබැයි මේ දූපතෙන් එළියට යනකොට අපිට විශ්වාස කරන්න පුළුවන් එකම තැන අපේ ටැලන්ට් එක විතරයි. ඉතින් මේ ඇත්තටම මේ රොඩ්නි අයියා රොඩ්නි වර්ණකුල ඇත්තටම මේ හරියට සර් කියලා කතා කරන්න ඕනේ යාට. ඒ කියන්නේ මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ මට හිතා ගන්න බෑ. දැන් මගේ සබ්ජෙක්ට් එක සිංගින් ඒ කියන්නේ මගේ මියුසික් නේ. එයා සිං කරන හැම නෝට් එකක්ම මම දන්නේ මේ අපේ මනෝජ් අයියා මාත් එක්ක එකඟ වෙයි. ඒ කියන්නේ on the dot. ඒ කියන්නේ හරියටම පිච් එක එයා සිං කරනවා. ඒ කියන්නේ ඒක මේ බලන් ඉන්න අපේ අලුත් පරපුරේ මේ කොල්ලොන්ට කෙල්ලොන්ට එක මාරම දෙයක්. ඒ කියන්නේ එයා මොන දේ කරත් ඒ කියන්නේ එයාගේ මොන මූවමන්ට් එක ගියත් රොඩ්නි අයියාගේ පිචින් කියන එක කොහෙටවත් යන්නේ ඇක්ට් එකක් කරන ගම. ඒ කියන්නේ මං යාට ඇත්තටම නැගිටලා අපුඩි ගහන්න ඕනේ. මේ ඒ කියන්නේ අපි වාසනාවන්තයි මේ වගේ කලාකරුවෝ අපිට ඉන්න එක. ඒ කියන්නේ අපේ පෙරගමන්නට ලොකු වාසනාවක්. ඔයා කියන්නේ සංක ඒකේ මම ඔයාලට කියන්න දැනගන්න දෙයක්. රොඩ්නිගේ අපි කරා සාරංගා නැවිගෙමිත් කියන වේදිකා නාට්‍ය. ඒකේ රොඩ්නි සිං කරනවා. අපි 3:30 6:30 ෂෝස් දෙකක් කරනවා. එතකොට අපි සමහරලාට ෂෝස් 3 කරපු දවසත් තිබුණා උදේ කරලා. එක ෂෝ එකකදී මෙයා සිං කරනවා සින්දු 22ක්. ලයිව්. ඒක තමයි හඬින්. මුත් එහෙම මයික්ස් මුකුත් නැතුව. එතකොට ඔයා කියන්නේ සින්දු 66ක් නේ. 66 වාරයක් දවසේ. ඉතින් ඒ වොයිස් එක ඒ වගේම ඒ ෆස්ට් ෂෝ එක වගේම ලාස්ට් ෂෝ එකේ ලාස්ට් සෝං එකත් ඒ මට්ටමේ කියන. දැන් වැඩේ තියෙන්නේ සංක ස්තුතියි අර තරුණ පරපුරේ කෙනෙක් හැටියට එහෙම අපි වගේ කිරීම ගැන කියන්න තියෙන දැන් වේදිකාව හරි අමුද්‍රව්‍ය ගොඩක් පිරිච්ච තැනන්නේ නාට්‍ය වේදිකාව ධනංජයන්. එතකොට ඒකෙන් අපිට දේවල් උකහා ගන්න තියෙන එක හරි වැදගත්. දැන් මම ඒකෙදි අපි ගීත 22ක් ගායනා කරනවා තමයි. නමුත් ඒ 22කටම ඇක්ට් කරන්නත් ඕන ඩාන්ස් කරන්නත් ඕන මේ අපේ අනිකුත් ශිල්පීන් ප්‍රියන්ත ගිරා එතකොට ජීවන් ආනන්ද කුමාර ලක්ෂ්මී මෙයාගේ නෝනා හම් වෙන්නෙත් ඒකනේ තමයි. ඔව් කාංචන